හායි යාළුවනේ. ඔන්න ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහේ subscribe button click කරලා ඊට පැත්තේ bell icon එක all දාලා click කරන්න. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ කොහොමද මේ වගේ ඔයාලට පේනදී මේ වගේ lithium ion battery charge කරගන්නේ කොහොමද කියලා ගෙදරි දැම්ම. මම අද ඔයාලට කියලා දෙනවා මේ battery කොහොමද charge කරගන්නේ කියලා. ඔයාලා යාළුවනේ වීඩියෝ එකේ ඉවරලා රැඳිලා ඉන්න මම යාළුවනේ මේවා charge කරන්න හැටි මුලින්ම අඟට ඔයාලට ලේසියෙන් charge කරන්න හැටි අද මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකකින් බලමු මේක කොහොමද charge කරගන්නේ කියලා. ඉතින් අපිට මේ lithium ion battery charge කරන්න ප්‍රධාන දේ අවශ්‍ය වෙන්නේ මේ වගේ lithium ion battery charging module එකක් අවශ්‍ය වෙනවා. ඔයාලට පේන්නේ දැන් මගේ අතේ තියෙන්නේ ඒ module එක. අපිට යාළුවනේ මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ වගේ lithium ion battery charge කරගන්න. ඉතින් දැන් මම ඔයාලට මේකේ කොටස් ටික හඳුන්වලා දෙන්නම්. ඔයාලට පේන දේ මම මේ පැත්තට තියාගත්තාම ඔයාලට පැහැදිලි ඇති. මම මේ පැත්තට තියාගත්තාම ඔයාලට පේන දේ යාළුවනේ මෙතන තියෙනවා බැටරි දාන කියලා. ඒ කියන්නේ යාළුවනේ අපි මේ බැටරියෙන් අපි දැන් මේකට බැටරියට වර්ධයක් පාස ගන්න ඕනේ. බැටරියේ ඒ වයර් දෙකෙන් ධන වයර් එක අපි මේ බැටරි ධන කියන තැනට සම්බන්ධ කරන්න ඕනේ යාළුවනේ. ඔයාලට වෙන දේ යාළුවනේ මෙතන මේ බැටරි ඍණ කියලා තියෙනවා. ඉතින් මේ බැටරි ඍණ කියන දැන් අපි බැටරියේ ඍණ පැත්ත මේ බැටරි ඍණ කියන පැත්තට පාස ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපි බැටරි සම්බන්ධ කරලා ඉවරයි යාළුවනේ මේකට. ඊට පස්සේ යාළුවනේ අපි මේ ඔයාලට වෙනදී මේ out ධන කියලා ගත්ත තියෙනවා. අපි එතෙන් වයරයක් පාස කරනවා. ඉතින් තමයි යාළුවනේ අපි දැන් මේකේ charge කරලා output එක ගන්නෙ. මේ out ධන සහ මේ out ඍණ කියන පැත්ත වලින් තමයි ධන ඍණ out එක ගන්න. ඉතින් යාළුවනේ අපි දැන් මේ කියපු විදිහට ඒ විදිහටම අපි දැන් මේ බැටරිය මේ මොඩියල් එකට සම්බන්ධ කරගමු යාළුවනේ. අපි ඉස්සෙල්ලාම මේ බැටරියට බැටරිය ධන ඍණ පැති වල වයර් කැලි දෙකක් පාස ගනිමු. මම මේ වගේ බැටරියට බැටරි ධන පැති වලට මම මේ වගේ වයර් කැලි දෙකක් පාස ගත්තා. ඉතින් අපි දැන් මේ පාසගත්ත වයර් කැලි දෙක අපි මේ lithium ion battery charging module එකට දැන් සම්බන්ධ කරගමු. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි මේ බැටරියේ ධන පැත්තට කියන්නේ ඔයාලට පේනවාද මේ බැටරියේ ධන පැත්ත වන්නවල මේ වගේ පොඩි කැලක් ඉස්සරහට අවිලා තියෙනවා. එහෙම නැත්නම් යාළුවනේ මෙතන සඳහන් කරලා තියෙන යාළුවනේ මේකේ ධන පැත්ත මේ බැටරි සඳහන් කරලා තියෙනවා. ඒක මාර ප්‍රයෝජන මේක දරින ඔයාලට වෙන දැන් මේකේ ධන ආන්ගේ ධන පැත්ත වලින් අපි මේ lithium ion battery charging module ඔයාලට පේනයි සඳහන් කරලා තියෙනවා බැටරි ධන කියලා. ආන් ඒ තැනට අපි බැටරි ධන කියන තැනට අපි මේ බැටරියේ ධන පැත්තට පාසගත්තු වයර් එක පාස ගන්නවා. ඔයාලට පේනදී මෙතන තියෙන බැටරි ඍණ කියලා. ආන් ඒ තැනට අපි මේ බැටරියෙන් ගත්ත ඍණ වයර් එක එහෙම නැත්නම් මේ මොනවා නැති පැත්ත තියෙන පාසගත්ත වයර් එක අපි මේ බැටරි ඍණ කියන පැත්ත මේ තැනට පාස ගන්න ඕනේ යාළුවනේ. හරි යාළුවනේ මම ඒ කීප විදිහට බැටරිය ධන ඍණ වයර් ටික මේ මොඩියල් එකේ හරියට මේ බැටරි ධනයි බැටරි ඍණ කියන දැන් වල පාස ගත්තා. ඊට පස්සේ ඔයාලට පේන්නේ දැන් අපිට ඉතුරුලා තියෙන out ඍණයි out ධනයි කියන පැති දෙක. අපි ඒ තින් තමයි යන්නේ අපි මේ බැටරියේ charge දලා output එක ගන්න ඒ තැන් දෙකෙන් අපි වල මේ තැන් දෙන්නත් ධන ඍණ වයර් කැලි දෙකක් පාස ගමු.
යාළුවනේ මම මේ අවුට් and අවුට් දන කියන පැති වලට මම වයර් කැලයක් පාස ගත්තා. ඉතින් අපි දැන් මේකේ ඔක්කොම වැඩ ඉවරයි. තියෙන ඔයාලට පේන සරල දෙයක් තියෙන යාළුවනේ. අපි යාළුවනේ දැන් බලමු මේක charge වෙනවද කියලා. මේ port එකට අපි charger එක ගහලා යාළුවනේ මම මගේ charger එක දැන් මේ port එකට මම මේ විදිහට සම්බන්ධ කරගෙන බලන්න. හරි යාළුවනේ. ඔයාලා දකින්නද මේකේ රතු පාට බල්බ් පත් වුණා. ඉතින් යාළුවනේ අපි මේ මොඩියුල් එකේ රතු පාට බල්බ් පත් වෙනවා කියන්නේ යාළුවනේ මේ බැටරිය charge වෙනවා. ඉතින් යාළුවනේ මේක charge වෙලා ඉවර වුණාම තමයි යාළුවනේ මේකේ නිල් පාට බල්බ් එකක් පත් වෙනවා යාළුවනේ. මේක charge වෙලා ඉවර වුණාම මේකේ නිල් පාට බල්බ් එකක් පත් වෙනවා. ඒකෙන් තමයි අපි හොයාගන්න යාළුවනේ මේක charge වෙලා ඉවරයි කියලා. ඉතින් යාළුවනේ අපිට දැන් මේක charge මේක මෙහෙම තියෙද්දි ඔයාලට මේක charge වෙලා ඉවරන පස්සේ යාළුවනේ අපි දැන් මේක මම දැන් මේ charger එකෙන් ගලව ගන්නම්. මම මේ charger එකෙන් ගලව ගන්නම්. අපි යාළුවනේ අපි out ධන කියන out ඍණ ධන කියන out ඍණ out ධන කියන පැති වල වයර් කැලයක් පාස ගත්තේ. ආන් මේ පැති දෙකට අපිට උන්නම් මේ වගේ ලයිට් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේ ලයිට් එක සම්බන්ධ කරගෙන අපිට මේක charge කරගෙන අපිට මේ බල්බ් එක පත්තු කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වල කියලා දුන්නා කොහොමද rechargeable LED light එක හදාගන්න කියලා. ඒකෙත් යාළුවනේ මම මේ වගේ තමයි හැදුවේ. මට හිතුණා යාළුවනේ ඔයාලට මේ charge කරනකොට අපහැදිලි වෙන්න කියලා. ඒකින් යාළුවනේ මම වෙනම වීඩියෝ එකක් අරන් මේ charge කරන කොටස. ඉතින් යාළුවනේ අපි දැන් මේක මේ ලයිට් එක සම්බන්ධ කරගෙන බලමු මේක කොහොමද කරන්ට් එක එනවද කියලා මේකට. ඉතින් යාළුවනේ මම මේ බැටරිය මම මේ මොඩියුල් එක මේ වගේ charger එකට සම්බන්ධ කරලා තිබ්බාලු මේකට charge කරනවා. දැන් යාළුවනේ මේක charge වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ out and out දන කියන පැති වලට මම මගේ පොඩි LED light එක සම්බන්ධ කරගෙන බලන්න කොහොමද ඒක පත් වෙන්නේ කියලා. මම මගේ LED light එක දන පින් එක මේ out දන කියන පැති වයර් එකට මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. මේකේ ඍණ පින් එක ඍණ වයර් එක out ඍණ කියන පැති වයර් එකට මම මේ විදිහට සම්බන්ධ කරනවා. ඉතින් ඔයාලට පේනවාද මේ ලයිට් එක පත්තු වෙනවා. ඉතින් ඔයාලට පේනවාද කොච්චර ගියක් තියෙනවා කියලා. ඒකෙන් යාළුවනේ මේ බැටරි charge වෙලා. ඉතින් මම මේ ක්‍රමයෙන් තමයි යාළුවනේ මගේ අර රීචාර්ජ් LED ලයිට් එක හදාද්දි යොදාගත්තේ. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා charge වෙන කොටස හදා ගන්න විදිහ. හරි ඉතින් යාළුවනේ ඉතින් අද මම ඔයාලට කියලා දුන්නා කොහොමද ලිතියම් අයන් බැටරි ගෙදරදීම charge කරගන්න කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලා ගෙදර කරන එක වැඩවලට නැත්නම් ඔයාලා ගෙදර තියෙන පොඩි ලයිට් එකක් charge කරගන්න හදාගන්න වගේ ඔයාලට මේක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඔයාලට අදට මගේ මම මේ ගෙන වීඩියෝ ඉවරයි. ඉතින් ඔයාලට තවත් මේ වගේ දැනුම වර්ධනය කරන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා ඊට පැත්තේ බෙල් icon එක ඕල් දාලා click කරන්න. එහෙනම් යාළුවා අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.